ආයිබෝවන්. අද මම ඔයාලට අරගෙන ඉන්න හිතුවේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් වලදී යම් පුද්ගලයෙක්ගේ යම් දෙයක ස්ථානයක අයිතිය හංගවන්න අපොස්ට්‍රොෆි භාවිතා කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට බලන්න boys versus boys. මෙතන අපොස්ට්‍රොෆිය y අකුර අවසානයේ දාලා s අකුරක් දාලා තියෙනවා. මෙතන S අකුර අවසානයේ apostrophe පාවිච්චි කරලා තියෙනවා. next one මෙතනත් girls. ඇයි එහෙනම් එහෙම අපි apostrophe පාවිච්චි කරන්නේ? මොකක්ද ඒකේ වෙනස? ඒක කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් එහෙනම් අපි බලමු. අපි දන්නවා noun එකක් අපිට divide කරන්න පුළුවන් singular එකයි plural එකයි. එහෙනම් අපි ගාව තියෙනවා අපි දන්නවා එක්කෙනෙක් ඉන්නවා singular, next one plural. එතකොට අපි උදාහරණයක් විදිහට අපි කලින් කතා කරපු පිරිමි ළමයාගේ පොත. එහෙනම් මේ පිරිමි ළමයා කියලා කියන්නේ singular noun එකක්. එහෙනම් අපි පිරිමි ළමයාට කියනවා boy කියලා. එහෙනම් පිරිමි ළමයාගේ අයිතිය හංගවන්න තමයි පුතේ අපි මෙතන පාවිච්චි කරන්නේ apostrophe. එහෙනම් boys book. හොඳට බලන්න. boys book. ඒ වගේම තමයි පුතේ plural එක boy ගේ plural එක noun එක තමයි boys. එහෙනම් ඔයාට දැන් ඔන්න සිද්ධ වෙනවා දැන් boys. එහෙනම් දැන් අපි කොහොමද පිරිමි ළමයින්ගේ පොත් කියන දේ ප්‍රකාශ කරන්නේ? ඒ වෙලාවේදී හරි පහසුයි පුතේ. මෙතන හොඳට බලන්න පිරිමි ළමයාගේ පොත කියන පිරිමි ළමයා කියන noun එක ඉවර වෙච්ච අකුර y නිසා අපි දැම්මා boys book. y හරි ඕන අකුරක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන අපි දන්නවා සාමාන්‍යයෙන් English language වලදී singular එකට noun එකක් singular noun එක plural කරගන්නේ s අකුර පාවිච්චි කරලා. ඒකෙත් වෙනස් වෙන අවස්ථා තැන් කිහිපයක් තියෙනවා. ඒව හැරුණුකට බොහෝ විට අපි s අකුර එකතු කරලා තමයි බහුවචන හදාගන්නේ. එහෙනම් දැන් ඔන්න එහෙනම් බලන්න මේ පිරිමි ළමයින්ගේ එහෙනම් මේ පිරිමි ළමයින්ගේ මේ වෙලාවදී අපි apostrophe ඉවර වෙන තැනට දාන්නේ boys. එතකොට එහෙනම් ඔයා මේ boys කියන වචනේ දැක්ක ගමන් ඔයාට මතක් වෙන්න ඕනි මේ ඇවිල්ලා අයිතිය හංගවීමක් ප්‍රකාශ කරන්නේ කාගේද? බහුවචන නැත්නම් plural noun එක boys. එහෙනම් boys book. දැන් ඔයාට පැහැදිලි වෙන්න ඕනි. එහෙනම් අපි කොහොමද කියන්නේ? girl ගැහැණු ළමයාගේ ආදරය. එහෙනම් girls love. හැබැයි පුතේ මේක ගැහැණු ළමයින්ගේ ආදරය කියනවා නම් එහෙනම් ගැහැණු ළමයින් කියලා කියද්දි බහුවචන girls. එහෙනම් දැන් අපි apostrophe කොහෙද තියන්න ඕනේ? මොකද ඉංග්‍රීසි භාෂාවේදී කියන නැත්නම් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේදී කියනවා s අකුරෙන් ඉවර වුණොත් plural noun වලදී ඔයා apostrophe තියන්න s අකුර අවසානයේ girls book. දැන් එහෙනම් ඔන්න ඔයාට රූල් එක පැහැදිලි. බැලුවා රූල් singular ද plural ද කියලා. singular නම් කිසි ගැටලුවක් නැහැ. noun එක අවසානයේ අපි apostrophe දාලා s අකුර එකතු කරා. හැබැයි plural වලදී s අකුර. ඒක නිසා අපි මොකද කරන්නේ? s අකුර අවසානයේ තමයි apostrophe තියලා තියෙන්නේ. බලන්න එහෙනම් මේක. ඒ වගේම තමයි පුතේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් වලදී singular plural වෙනස් වෙන අවස්ථා තියෙනවා. හැම වෙලේම අපි noun එකට s අකුරක් දාගෙන plural කරගන්නේ නැහැ. ඒවා වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඔයා මගේ YouTube channel එකට ආවොත් ඒ අවස්ථා මොනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් ඒක කරන්න යන්නේ නැහැ. බලන්න එහෙම වෙනස් වුණොත් අපි කොහොමද apostrophe පාවිච්චි කරලා s අකුර
තියන්නේ කියලා. බලන්න එහෙනම් මේක. එහෙනම් අපි apostrophe පාවිච්චි කරද්දී man. එහෙනම් මේකේ අපි apostrophe man ඉවර වෙන තැන apostrophe තියලා s අකුර දාලා man's car. මනුස්සයාගේ කාර්යය. මෙතන මිනිසුන්ගේ මෝටර රථය. කොහොමද අපි එහෙනම් ඒක කියන්නේ? ඒක කියද්දී men's car. දැන් අර වගේ ප්‍රශ්නයක් නැහැ. මොකද මෙයා plural එකේ s අකුරෙන් නෙමෙයි ඉවර වෙලා තියෙන්නේ men. next one child's book. ළමයාගේ පොත. එහෙනම් ඒකේ plural noun එක children's book. එහෙනම් අපි ඉදිරියේදී මේ වගේ ඔයාට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ තියෙන අපහසු තැන් එහෙම නැත්නම් O level විභාගෙට ලියන්න ඒ වගේම විවිධ විභාග වලට සූදානම් වෙන ඔයාට ඉංග්‍රීසි ලැන්ග්වේජ් වල තියෙන විශේෂ තැන් අරගෙන හමු වෙන තෙක් අදට ඔබ සමුගනිමින් ස්තුතියි.